රාශි චක්‍රය සහ ජ්‍යොතිෂය ගැන කතා කරන විට බොහෝ දෙනෙක් උනන්දු වෙන්නේ තමන්ගේ අනාගතය හෝ ධනය ගැන දැන ගැනීමට. නමුත් පුද්ගලයෙකුගේ ආකර්ශනීය බව හා සරාගී බව කෙරෙහි ලග්නය කොතරම් බලපානවද යන්න ඔයාලා දැනන් හිටියද? සරාගී බව කියන්නේ හුදෙක් බාහිර පෙනුම් පමණක් නෙවෙයි. ඒ කෙනෙකුගේ පෞරුෂයේ හැසිරීම අන් අයව තමන්ට ඇදබැද ගැනීමේ හැකියාව මේ සියල්ල අන්තර්ගත වෙනවා. ජ්‍යොතිෂයට අනුව රාශි චක්‍රයේ වැඩිම ආකර්ෂණයක් හිමි ලග්න හිමියන් කීප දෙනෙක් සිටිනවා. අද වීඩියෝ එකකින් අහලා තියෙන්නේ මේ සුවිශේෂී ලග්න හිමියන් ගැන විස්තරාත්මක සටහනක්. මුලින්ම කතා කරමු වෘශ්චික ලග්නය ගැන. රාශි චක්‍රයේ වඩා සාගිකම සහ ආකර්ෂණයක් සහිත ලග්නය මොකක්ද කියලා ඇහුවොත් ඒකට දෙන්න පුළුවන් හොඳම උත්තරය තමයි වෘශ්චික ලග්නය. ඔවුන් සතු තිබුණු බැල්ම රහස්‍යමය ස්වභාවය ඕනෑම කෙනෙකු වශී කිරීමට සමත්. වෘශ්චික ලග්න හිමියන් ඉතා සංවේදී, ඒ වගේම තමයි දැඩි ආශාවන්ගෙන් පිරුණු කෙනෙක්. ඔවුන් තමන්ගේ හැඟීම් පිටට පෙන්වන්නේ බොහොම අඩුවෙන්. නමුත් ඒ තුල තියෙන ඔවුන්ගේ ඇදගැනීමේ හැකියාව මගින් අනිත් අයව පහසුවෙන් ඔවුන්ට ආකර්ෂණය කරගන්නවා. මොවුන්ගේ තියෙන විශේෂම ආකර්ශනීය රහස තමයි ඔවුන්ගේ අභිරහස් ස්වභාවය. ඉතින් වත් වෘශ්චික ලග්න හිමියෙක් නම් මාන්න මේ කියන දේවල් වාගේ තියෙනවද කියලා. දෙවන ලග්නය වෘෂභ ලග්නය. සිකුරු ග්‍රහයට අරහත් වෘෂභ ලග්න හිමියන් ස්වභාවයෙන්ම සුඛෝපභෝගී සහ සුව පහසු දේවල් වලට ප්‍රිය කරනවා. ඔවුන්ගේ සදාගී බව රැඳී තිබෙන්නේ ඔවුන්ගේ ඉවසීම සහ ස්ථාවර බව තුල. ඉතින් මොවුන් ඉතාම විශ්වාසවන්තයි, ආදරණීය පිරිසක්. ඔවුන්ගේ කටහඬ සුවඳ හැසිරීම් රටාවන් තුළ ඉතා ඉහළ ලිංගික සහ ආදරණීය ආකර්ෂණයක් පවතිනවා. ඉතින් මොවුන්ට තියෙන ප්‍රධානම ආකර්ෂණීය රහස තමයි මොවුන්ට පුළුවන් පංචේන්ද්‍රියන් පිනවන්න වෙන මිනිසෙක්ගේ. තුන්වෙනි ලග්නය තමයි සිංහ ලග්නය. ඕනෑම උත්සවයක හෝ සභාවක අවධානය දිනාගන්නේ සිංහ ලග්න හිමියන්. මේකට හේතුව වෙන්නේ ඔවුන්ගේ ආත්ම විශ්වාසය සහ තේජවන්ත පෙනුම. මෙන්න මේ ගතිගුණ ඔවුන්ව සදාගී භවයේ ඉහළම තැනකට ඔසවා තබනවා. සිංහ ලග්න හිමියන් සතුව පවතින උණුසුම් හදවත සහ ආකර්ශනීය බව ඕනෑම සහකාරියෙකුට මහත් අස්සිල්ලක්. ඔවුන් Taman ගැන පවතින ආඩම්බරය නිසාම අන් අයට වඩා කැපී පෙනෙනවා. ඉතින් මේගොල්ලන්ගේ තියෙන ප්‍රධානම ආකර්ශනීය රහස තමයි නොසැලෙන ආත්ම විශ්වාසය. අවසාන ලග්නය මේෂ ලග්නය. කුජ ග්‍රහයාට අයිති මේෂ ලග්නය තුළ පවතින නොසන්සුන් නමුත් ඉතාමත් ක්‍රියාශීලී ආකර්ෂණයක්. ඔවුන් වේගවත් බව සහ ඔවුන්ගේ වේගවත් බව සහ එඩිතක බව බොහෝ දෙනෙක්ගේ චිත්තද ගන්නවා. යමක් ලබා ගැනීමට ඔවුන් තුළ පවතින උනන්දුව සහ කැපවීම නිසා ඔවුන් ඉතා ආකර්ශනීයයි. ඔවුන් කිසි විටකත් පසුබසින්නේ නැහැ. ඔවුන්ගේ පවතින ප්‍රධානම ආකර්ශනීය රහස තමයි නිර්භීතභාවය සහ සටන්කාමී බව. ඉතින් අවසානයක් වශයෙන් කතා කරමු ඇයි මේ ලග්න මෙතරම් ආකර්ශනීය කියලා. ජ්‍යොතිෂය අනුව සිකුරු සහ කුජ කියන ග්‍රහයන් ආදරය සහ ආකර්ෂණය පාලනය කරනවා. යම් කෙනෙක්ගේ කියන සටහනේ මෙම ග්‍රහයන් බලවත් නම් ඔවුන්ගේ සතාගී බව තව තවත් තීව්‍ර කරනවා. නමුත් මතක තබා ගන්න ලග්නේ කුමක් වුවත් සෑම කෙනෙක්ටම අනන්‍ය වූ ආකර්ෂණයක් පවතිනවා. ඔබගේ ආත්ම විශ්වාසය සහ ඔබවම අගය කරන ගන්න ආකාරය අනුව තමයි ලෝකයට ඔබගේ සැබෑම සතාගී බව පේන්නේ. ඉතින් මේ වගේ වීඩියෝ එකකින් ඉස්සරහටත් හම්බෙමු.